ඉන්නද? Hello everyone, good morning. Welcome you all to my YouTube channel. ඉතින් මගේ vlog එක බලන්න ආපු ඔයාලා හැමෝම ඉස්සෙල්ලාම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මේක මගේ first vlog එක. ඉතින් vlog එක බලන්න ආපු හැමෝටම ගොඩක් thanks. ඒ වගේම මගේ channel එක subscribe කරලා මගේ channel එකට join වෙන්න කියලා සාදරයෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. අද මම කැන්ඩි යන්න හදන්නේ. කැන්ඩි යන්න ගොඩක්ම මාළිගාවට යන්න උවමනාව තියෙනවා. මාළිගාවට ගිහිල්ලා වැඳලා ඊට පස්සේ කැන්ඩි ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා එන්න තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් දැන් මම යන්න රෙඩි වෙලා ඉන්නේ. දැන් මෙහෙන් පිටත් වෙනවා. එහෙනම් මම ඔයාලව කැන්ඩි වලට ගිහිල්ලා හම්බෙන්නම්. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් කැන්ඩි වලට අපි හම්බෙමු. මම දැන් ඉන්නේ කැන්ඩි වල. ඉතින් මාලිකාව ඇතුළට යන්න කලින් අපි ගියා මල් ගන්න. මම මෙතනින් මල් තව ඖෂධ ගත්ත පූජා කරන්න. අපි අද්දී ඇතුළේ පූජාව පටන් ගන්න තිබ්බේ. ඉතින් අපිත් පූජාව ඉවර වෙන්න කලින් ඉක්මනට ඇතුළට ගියා. මාලිගාව ඇඳලා ඉවර වෙලා අපි ගියා දේවාලවලට. ඒ යන අතරමඟ අපිට මෙන්න මේ යාළුවව හම්බුණා. එයා හරිම ෂෝක් අනේ එයාගේ පාඩුවේ පොල් අත්තක්ද මොකද්ද මන්ද කකා හිටියා. ඉතින් දේවාල වැඳලා ඉවර වෙලා අපි ගියා ලන්ච් එක ගන්න. මම ඒකේ නම් වීඩියෝස් ගත්තේ නැහැ. ලන්ච් එකෙන් පස්සේ අපි ගියා KCC එකට. අපි ෂොප්ස් දෙක තුනකට ගියා. හැබැයි තිබ්බ ඇඳුම් එහෙමනම් මගේ වැඩි හිතට ඇල්ලුවේ නැහැ. ඒක නිසා මම ඇඳුම් ගන්න ගියේ නැහැ. ඔයාලට මගේ අවුට්ෆිට් එක පෙන්වන්න බැරි වුණානේ. මේ ඉන්නේ මම. උඩ තිබ්බ ෂොප්ස් වල ඇවිදලා පල්ලෙහාට යද්දී අපිට හම්බුණා ස්ට්‍රෝබෙරි ස්ටෝල් එකක්. ඉතින් අපි එතනින් ස්ට්‍රෝබෙරිස් ගත්තා. ඊට පස්සේ අපි එළියට ආවේ සහස්‍රයනට යන්න හිතාගෙන. ඉතින් සහස්‍රයනට නගින තැන තමයි මෙන්න මේ දියැල්ල තිබ්බේ. මේක වහින කාලෙකුත් නෙමෙයි. අනේ මන්ද එච්චර වතුර ගොඩක් කොහෙන් ආවද කියලා. ඊට පස්සේ අපි ගියා සහස්‍රයනට. සහස්‍රයනට යනවා කියන්නේ අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මෙන්න මේක. පේනවනේ ඉන්න සෙනඟ. සහස්‍රයන අච්චාරු පෙරේත. ඉතින් ඔය සෙනඟ ගොඩේ ගිහිල්ලා මාත් අච්චාරු 5ක් විතර ගත්තා. අපි ගත්තා පේර ගත්තා, ඇඹරැල්ලා ගත්තා, සුදු ලුණු ගත්තා. ඒ හැම එකක්ම මාරම රසයි. මෙතනින් පස්සේ නම් අපි ආයේ ගෙදර එන්න පිටත් වුණා. ඒක නිසා මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. vlog එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් thanks. ආයෙ ඉක්මනටම vlog එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.